ආයිබෝවන් අදත් ටුමෝරෝ ශ්‍රී ලංකා වැඩසටහන හරහා ඔබ මුණ ගැහෙනවා. අද අපේ ආරාධිතයා වන්නේ රවී අමරසිංහ මහතා. ආයිබෝවන්. ආයිබෝවන් ඔබතුමාටත්. අපිට මුලින්ම කියන්න ඔබතුමා ගැන විස්තරයක්. හොඳයි. මම නමින් රවී අමරසිංහ. මම වෘත්තියෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක්. මෙවර 2025 පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහනගර සභාව නියෝජනය කරමින් මුත්තිට්ටුවකට කොට්ටාශයෙන් තරඟ වදින අපේක්ෂකයා ලෙස සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබතුමා වෘත්තියෙන් ගුරුවරයෙක්. සිය දහස් ගණන් සිසුන්ගේ අස්පාදන කෙනෙක්. ඇයි දේශපාලනයට පියවර තබන්නේ? ඒකට බලපාපු ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා මහත්මයා. එකක් තමයි මම ඊටාම දුෂ්කර තැනක ඉඳලා මගේ අධ්‍යාපනය තුලින් ජීවිතේ ජය ගන්න උත්සාහ කරන තරුණයෙක්. පාසල් කාලේ ඉඳලම මම විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් පාසලේදීත් දහම් පාසලේදීත් වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මගේ ඇඟේ එදා ඉඳන්ම තිබුණු දෙයක් තමයි මම අමාරුවෙන් ඉගෙන ගත්ත දේ අනාගත පරම්පරාවට පහසුවෙන් මට ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් මම ඒ දේ කළ යුතුයි කියන දේ මම හැමදාම හිටියා. ඒ නිසා ගුරුවරයෙක් විදිහට අවුරුදු 15ක් මම මේ ශාස්ත්‍රය තුල වැඩ කටයුතු කරලා තියෙනවා. දහස් ගාණක් දරුවොත් එක්ක විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල කේන්ද්‍ර කරගත්ත ප්‍රදේශවල දරුවෝ දහස් ගාණකට මම උසස් පෙළ වරම් හිමි කරලා දීලා තියෙන ගුරුවරයෙක්. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයන්ට තමයි මම උගන්වන්නේ. විශේෂයෙන්ම 10 සහ 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවන්ට ඉතිහාසයේ විෂය තමයි මම උගන්වන්නේ. ඉතින් මම කල්පනා කරා මගේ තියෙන මේ අත්දැකීම සහ මගේ තියෙන උනන්දුව, මගේ තියෙන ආසාව සහ මගේ ඇඟේ තියෙන දේ මට මිනිස්සුත් එක්ක ඉන්න අවශ්‍යයි. දරුවොත් එක්ක මම ඉන්න නිසා මම තීරණය කරනවා ප්‍රාදේශීය දේශපාලනයෙන් මේ වැඩේට අත්පොත් තියන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම ප්‍රාදේශීය දේශපාලනයෙන් මේ වැඩේට අත්පොත් තියන්න සෝදානම් වුණේ. හොඳයි. පහුගිය කාලේ අපි දැකපු දෙයක් ගුරුවරු දේශපාලනීකරණය වුණා. සමහර දේශපාලන අවස්ථා වෙනුවෙන් ගුරුවරු භාවිතා කළා. ඔබත් ගුරුවරයෙක්. අධ්‍යාපන සහ දේශපාලනය පිළිබඳව මොකක්ද අදහස? ඒකට මට කෙටි උත්තරයක් දෙනවට වඩා පුංචි විස්තරයකුත් එක්ක මට ඒක පැහැදිලි කරන්න පුළුවන් වුණා නම් හොඳයි. ඇත්තම ගත්තොත් ඔබතුමා කියපු කාරණේ හරි. අපි පහුගිය අවුරුදු 15ක 20ක වගේ කාල පරාසය තුල ගත්තොත් ලංකාවේ දේශපාලනය ඇතුලේ ගුරුවරු විතරක් නෙමෙයි විවිධ වෘත්තිකයන් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා වෙනවා අපි දැක්කා. ඒක ගුරුවරයන්ට පමණක් සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි. ගුරුවරයා කියන කෙනා සමාජයක ඊටාම වැදගත්, එයාට යම්කිසි ගෞරවයක්, ඒ වගේම යම් දැක්මක් තියෙන පුද්ගලයෙක් තමයි ගුරුවරයෙක් කියලා කියන්නේ. නිසා එවැනි ගුරුවරයෙක් ඔබතුමාගේ වචන වලින්ම කිව්වොත් එහෙම ගුරුවරු දේශපාලනය කළ යුතුයි. මොකද ගුරුවරු කියන්නේ මිනිස්සුනේ. ඒතර මිනිස්සු හැමෝම දේශපාලනය කරන්න ඕන. මොකද ග්‍රීකයේ හිටපු මහා දාර්ශනිකයෙක් වන ඇරිස්ටෝටල් කියලා තියෙනවා මිනිසා උපතින්ම දේශපාලන සත්වෙයි. ඒතර ඒක ගුරුවරයාද එහෙම නැත්නම් සංඝරත්නයේද ව්‍යාපාරිකයෙක්ද ව්‍යවසායකයෙක්ද කියන එකට වඩා මිනිස්සු දේශපාලනය කළ යුතුයි. නමුත් මම ඔබතුමා කියපු කාරණාවට ඉතාම එකඟ වෙනවා. පහුගිය කාලේ අප දැකපු දේ තමයි දේශපාලනය කරන වෙනුවට යම් යම් ප්‍රජාවන් යම් යම් වෘත්තිකයන් දේශපාලනීකරණයකට ලක් වෙනවා. හැබැයි අපි මේ දේශපාලනයට අලුතින් සම්බන්ධ වෙන මේ දේශපාලනය තුළ දිගු ගමනක් යන්න බලාපොරොත්තුෙන් අඩිය තියෙන විශේෂම තරුණයෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මම හිතනවා අපි දේශපාලනීකරණය නොවි කතා කරන්න පුළුවන් හරි දේ ඇත්ත විදිහට කතා කරන්න පුළුවන් බොරු දේ අපි බොරු විදිහට ඔප්පු කරලා පෙන්නලා මිනිස්සුන්ට විචාර බුද්ධියකින් දේශපාලනය කරන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපෙන් වෙන්න ඕන කාර්යය. මම හිතන්නේ ඔබතුමාලාගේ මේ YouTube නාලිකාව වුණත් වෙන් වෙලා තියෙන මේ වගේ වැඩක් වෙනුවෙන්
අපිට පුළුවන් නම් දේශපාලනීකරණය කියන දෙයින් ඈත් වෙලා මිනිස්සු හැටියට සාධාරණ දේශපාලනය කරන්න මම හිතනවා ඒක තමයි මගේ මේ ප්‍රවේශය. මම ඒ වෙනුවෙන් සූදානම් කළ යුතු කළ හැකි සෑම දෙයක්ම කරන්න. ඒ නිසා තමයි මම මේ දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ. මට කළ හැකි කළ යුතු දේ කරන්න කොහොමද කරන්න කියන එක බලාගෙන මේක කරගන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න. ජාතික දේශපාලනයට එකතු වෙන වෙලාවේ මේ කොට්ටාශයේ අධ්‍යාපනයේ ඇතුළු සමාජීය ගැටලු අඳුනගෙනද ඔබතුමා මේ පියවර තබන්නේ? අනිවාර්යයෙන්ම මහත්මයා. ඒ කියන්නේ අපි යම්කිසි දේශපාලන පියවරක් තියෙනවා නම් ඒක ප්‍රාදේශීය දේශපාලනය හෝ වේවා ජාතික දේශපාලනය හෝ වේවා අපි මුලින්ම අපි නියෝජනය කරන කොට්ටාශය පිළිබඳව ඊටාම සැලකිය යුතු අධ්‍යයනයක් ලබාගෙන තියෙන්න ඕන. මට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. මම ඉපදිච්ච හැදුණු වැඩුණු ගම මගේ පරම්පරාවේ මගේ ඥාති මගේ බිරිඳගේ ඥාතීන් පවා සියලු දෙනාම ඉන්න කොට්ටාශය තමයි මම නියෝජනය කරන මුත්තේට්ටුවකට කොට්ටාශය. ඒ නිසා අර අපි කියන්නේ සතර පේරුවේම අය ඉන්න කොට්ටාශයක්. සමගේ දෙමව්පියන්ගේ පැත්තේ සහ මගේ බිරිඳගේ දෙමව්පියන්ගේ පැත්තේ හැමෝගෙම නිජබිම තමයි අපේ ගම. ඉතින් මම මේ ගමේ අවුරුදු 35ක් ජීවත් වෙච්ච තරුණෙක්. ඒ නිසා මම මේ ගම ඇතුලේ තියෙන ගැටලු අඩුපාඩු වගේ මේ ගම ඇතුලේ වෙලා තියෙන හොඳ දේවලුත් තියෙනවා. අපි ඒකත් කතා කරන්න එපා. අපි මම යම් කිසි දේශපාලන ප්‍රවාහයක් නියෝජනය කරනවා මේ වෙලාවේ. මම සමගි ජන බලවේගය නියෝජනය කරමින් තමයි 2025 මේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ. නමුත් මම පක්ෂ ભેදයකින් තොරව මම සමගි ජන බලවේගයේ අපේක්ෂකයා කියන එකටත් වඩා මට මේ ගම ඇතුලේ තියෙන කාරණා පිළිබඳව දල අවබෝධයක් වගේම ඒ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සමාජ මට්ටම් පිළිබඳවත් යම් අවබෝධයක් තියෙනවා. අපේ ගමේ ගත්තොත් මහත්මයා අර අපි කියන්නේ මේ අන්ත දෙකේම මිනිසුන් ජීවත් වන ගමක්. ඒ කියන්නේ ඊටාම අමාරුවෙන් තමන්ගේ එදා වේල සරි කරගෙන යම් කිසි කම්කරු රැකියාවක් දෛනික රැකියාවක් කරලා දෛනික වැටුපක් ලබන පිරිසක් වගේම ඊටාම හොඳ ආර්ථික තත්වයක් තියෙන කණ්ඩායමකුත් අපේ ගම ඇතුලේ ජීවත් වෙනවා. ඒතර ඒ වගේ ගමක දේශපාලනය කරනකොට මම ඒක ඊටාම හොඳින් හඳුනගෙන ඉන්න ඕන. ගමේ පහළම ස්තරයේ ඉන්න පිරිස කවුද? ගමේ ඉහළම ස්තරයේ ඉන්න පිරිස කවුද? ඒ අතරමැද ඉන්න පිරිස කවුද කියන එක මම හඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි අපේ ගම ඇතුලේ ගත්තොත් ඒ අන්ත දෙකේම සහ මධ්‍යස්ථ පිරිස ගත්තොත් එහෙම ඇත්තටම අපේ ගමේ හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ දරුවෝ අධ්‍යාපනයටම නැඹුරුයි. ඒක මම හිතන්නේ මේ අපි කොළඹ ආසන්න තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙන්නේ සහ මේ අධ්‍යාපනයේ දරුවන්ගේ තියෙන ඇල්ම කැමැත්ත සහ දෙමව්පියන්ගේ ඒ සඳහා කරන යොමු කිරීමත් වැඩි. ඒ කියන්නේ අම්මා තාත්තා හැමතිස්සෙම දරුවා පිටිපස්සෙන් ඉන්නවා ඒ දරුවව අධ්‍යාපනයට යොමු කරන්න. ඒ කියන්නේ සමහර විට ත්‍රිවිල් එක එළවන අපේ ගමේ ඉන්න අයියා කෙනෙක්ගේ දරුවා වුණත් විශ්වවිද්‍යාල ගිය අවස්ථා අපේ ගම ඇතුලේ තියෙනවා. මමත් කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ. එතකොට මම ඒක දැකලා තියෙනවා මම ගමේ ඉගෙනගත්ත දරුවෝ කවුද? විශ්වවිද්‍යාලේ ඉන්න කට්ටිය කවුද? සමහර අය දැන් විවාහ වෙලා ඒගොල්ලෝ තාම හොඳ යුරෝපීය රටවල් වල ජීවත් වෙන කණ්ඩායමක්. සමාජ ගැටලු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අපේ කොට්ටාශේ මම හඳුනාගත්ත ප්‍රධාන සමාජ ගැටලුවක් තමයි මත්ද්‍රව්‍ය උවදුර. තරුණයන් අතර ඊටාම වේගෙන් ජනප්‍රිය වෙලා තියෙන සමහර විට අවුරුදු 35ක් මම ජීවත් වෙලා තියෙනවා මම නොදන්න මම අහලා නැති මත්ද්‍රව්‍ය අපේ ගමේ යම් තරුණ ප්‍රජාවන් අතර හුවමාරු වෙනවා ඒවා ඒගොල්ලෝ එකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මම ගුරුවරයෙක් හැටියටත් විශේෂයෙන්ම තරුණ ප්‍රජාව නියෝජනය කරමින් කඩුවෙල දේශපාලනයට ප්‍රවේශ වෙන පුද්ගලයෙක් හැටියටත් මම අනිවාර්යයෙන්ම මට කළ හැකි හොඳම සේවය තමයි එකක් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්න මට මොකද කරන්න පුළුවන්. ඒ සඳහා සැලැස්මක් මට තියෙනවා. මම මේ වෙනකොටත් තීරණය කළා තියෙනවා මේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් අනතුරුව මා කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වුණොත් මට හිමිවන යම් වරප්‍රසාදයක් වැටුපක් ඇති. ඒ වැටුප මම එහෙම් පිටිම වෙන් කරලා තියෙනවා මගේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න. හේතුව මට හොඳ ආර්ථික මට්ටමක් තියෙනවා. මම රැකියාවක් හැටියට ගුරුවරයෙක් විදිහට මම ස්ථාවරත්වයක් හදාගෙන තියෙන නිසා මගේ ජීවිතය ගෙවා ගන්න ඕන කරන මුදල් මට තියෙන නිසා මට වංචාවක් කරන්න, දූෂණයක් කරන්න, අක්‍රමිකතාවයක් කරන්න අවශ්‍ය නැහැ. නිසා මට ලැබෙන මුදල් පවා ගමේ තියෙන සුබ සාධක සමිති කිහිපයක් පිහිටවලා ඒකට මම මැදිහත් වීමකින් තොරව ඒ සුබ සාධක සමිතියේ මුදල් ටික යොදවලා ඒ සුබ සාධක සමිතියේ ඉන්න කණ්ඩායම හරහා ඒ අවශ්‍ය දරුවන්ට අධ්‍යාපන ප්‍රතිලාභ ලබා දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මා විසින් දැනටමත් යෝජනා කරලා ඒක මම මගේ කොට්ටාශයේ ජනතාව අතරට අරගෙන ගිහිල්ලා තියෙනවා. සමාජ ගැටලු පැත්තෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ කඩුවෙල මහනගර සභාව ගත්තොත් මේක පැරණි නගර සභාවක් මේක 1991 පිහිටවන්නේ. එවකට මේක ප්‍රාදේශීය සභාවක් විදිහට මුලින්ම ආරම්භ වෙන්නේ 2011 වර්ෂයේදී තමයි මේක කඩුවෙල මහනගර සභාව බවට පත් වෙන්නේ. එතකොට යම් යම්
පාලන අධිකාරීන් විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ මේ කඩුවෙල මහනගර සභාව සහ ප්‍රාදේශ සභාව මෙහෙवला තියෙනවා. ඇත්තටම අපේ ගමේ මහනගර සභාව පැත්තෙන් වෙන්න ඕන යම් කාර්යයන් ප්‍රමාණයක් ඇත්තටම සාර්ථකව කෙරෙනවා. ඒ ගැන මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. නමුත් හඳුනාගත් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මගහරව ගන්න පුළුවන් යාන්ත්‍රණයක් සකස් කරන්න දැනටත් අපි ඒ සඳහා සැලසුමක් යෝජනා කරලා ජනතාව අතරට අරගෙන ගිහිල්ලා තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට ඡන්දය භාවිතා කරන්න අපිව බලාගෙන ඉන්න ජනතාව දැනුවත් කරන්න පුළුවන්. හොඳයි. මං හිතන්නේ මේ අවස්ථාව ලැබීමම මං ඉතාම සතුටු වෙනවා. මොකද ඔබතුමාලගේ YouTube නාලිකාව ජනතාව අතරට යමින් පවතින YouTube නාලිකාවක් සහ මේක මං හිතන්නේ අපි වගේ ප්‍රාදේශීය දේශපාලනයට අවතීර්ණ වෙන පිරිසට ඔබතුමාලා මේ හදලා තියෙන platform එක හරි වැදගත්. ඉතින් මම යෝජනා කරනවා අපි බලාගෙන ඉන්න අපිව දන්න ප්‍රාදේශීය දේශපාලනයට අත්පොත් තියලා තියෙන මේ අලුත් පරම්පරාවට ඔබතුමාලා හොඳ අවස්ථාවක් හදලා දීලා තියෙනවා. මම ආරාධනා කරනවා මගේ මිත්‍රයෝ මගේ හිතවතුන් බොහොමයක් මෙවර මැතිවරණයට තරඟ කරනවා. අපිට පුළුවන් ඔබතුමාලට මේ පිරිස සම්බන්ධ කරලා දෙන්න. සහ ඔබතුමාලගේ මම හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකට උනත් ගියොත් එහෙම ඔබතුමාලව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමාලා මේ කරන්නේ සමාජ මෙහෙවරක්. දැන් අපි ඉන්නේ නූතන ඩිජිටල් කරණය වෙච්ච ලෝකයක. ඒතර මේ ලෝකයේ තුලේ ඇත්තටම අත්පත්‍රිකාවක් අරගෙන ගිහිල්ලා ගයක් ගාන කියලා ජනතාව දැනුවත් කරන එක ඇත්තටම අද ආසීරු කාරණයක්. හේතුව ජනතාවගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක. දැන් මම මේ දිනවල අපේ කොට්ටාශයේ තියෙන නිවාසවලට අපේ හිතවතුන් හම්බෙන්න යනකොට සමහර වෙලාවට මම දකින දෙයක් තමයි මහත්මයා මේ අපේ මේ සමහර මේ ව්‍යාපාර කරන රැකියාවල ඉන්න අය ගෙදර එනකොට රෑ 10 12 වෙලා තියෙනවා. ඒතොර ඒ රෑ 10 12ට ගිහිල්ලා අපි අත්පත්‍රිකාවක් අරගෙන දේශපාලනේ කතා කරන්න යනවා නම් ඒක මම හිතන්නේ අපි නුසුදුසු ක්‍රියාවක් කරනවා කියලා තමයි මම පෞද්ගලිකව හිතන්නේ. මොකද අද මේ platform එක අපි හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙනවා. අපි YouTube පරිශීලනය කරනවා, Facebook පරිශීලනය කරනවා, සමාජ මාධ්‍ය අපි සෑහෙන අසුරවනවා. ඉතින් අපිට පුළුවන් අපේ පණිවිඩය මේ platform එකෙන් අරගෙන යන්න. ඉතින් ඒකම තමයි මම හිතන්නේ ඔබතුමාලා මේ හදලා දීලා තියෙන අවස්ථාව. විශේෂයෙන්ම අපි වගේ දේශපාලනයට එන අයට අපි ගත්තොත් ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයෝ නම් වේදිකාවක කියන හොඳ කතාවක් වගේම නරක කතාවක් ටීවී channel එකේ මේක නිවුස් එක වදිනවනේ අනිවාර්යෙන්. හරි. කවුරු හරි දේශපාලන නායකයෙක් සමහරකට පාර්ලිමේන්තුවේදී බැනගන්න එක සෝෂල් මීඩියා වල යන්නේ. අහපු ප්‍රශ්නේ නෙමෙයි යන්නේ. ඒ කියන්නේ ජනතාවට තියෙන ප්‍රශ්නේ ගැන කතා කරන එක නෙමෙයිනේ සෝෂල් මීඩියා වල උලුප්පල පෙන්වන්නේ. අර අපේ භාෂාවෙන් කියනවා කුණු රසයේ තියෙන කෑල්ල තමයි කපලා ගහන්නේ. හැබැයි මේ YouTube නාලිකාවේ මේකක් නෙවෙයි බව මම මෙතනට ආපු වෙලාවෙ ඉඳන් මට තේරුණා. දැනුගත් මිනිස්සුත් එක්ක ඊටාම විශාල සමාජ මෙහෙවරක් කරන්නේ මම හිතනවා මේ මම අද කරන සාකච්ඡාව මේක හැමදේම අන්තර්ජාලය තුල තියෙයි. මේක මට තව අවුරුදු 15කින් 20කින් හරි බලන්න පුළුවන්. මම එදා දේශපාලනේ සමහර විට මේ ඉන්න තැනින් ඉහළට යන්නත් පුළුවන්. සමහර මේ දේශපාලනේ මම ඈත් වෙන්නත් පුළුවන්. හැබැයි මම මේ අද කියපු දේවල් සදාකාලික වළංගුයි. ඒකට තමයි ඔබතුමාලා මේ platform එක හදලා තියෙන්නේ. නිසා අපේ ජයග්‍රහණයට අපේ මේ දේශපාලන ගමනට ඔබ ලබා දීලා තියෙන ශක්තිය ඉතාම අගය කොට සලකනවා. මම හිතනවා මේක බලන මගේ මිත්‍රයන්ට මගේ හිතවතුන්ටත් මම ආරාධනා කරනවා මේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ channel එක ඇතුලේ අපි නොහිතන වගේම අපි හිතන මිනිස්සු දීකුත් මේ මං වාඩිලා ඉන්න පුටුවේ වාඩි වෙන්න පුළුවන්. ඔබට තියෙන ප්‍රශ්න ඔබට තියෙන ගැටලු ඒ ජනතාවත් එක්ක තියෙන ගැටලු ටික මෙතනට වාඩි වෙන කෙනත් එක්ක කතා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලාට බොහොම පිං බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මම හිතනවා අපි මැතිවරණයෙන් පස්සෙත් ජයග්‍රහණය කළාට පස්සෙත් අපි හම්බ වෙන්න ඕන. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මොකද ජයග්‍රහණයෙන් පස්සේ තමයි අපිට අපේ වැඩපිළිවෙල හරියටම ඔබතුමාලත් එක්ක කතා කරලා ඒ ජනතා සම්මුතිය ලැබුණට පස්සේ මේක අරගෙන යන්න පුළුවන් වෙන්නේ. එදාට ඔබතුමාලට ප්‍රශ්න කරන්න පුළුවන්. ඔය අදහුවා වගේම එදාට අහන්න පුළුවන්. එදා ඔබතුමා මේ නාලිකාවට ඇවිල්ලා කරපු සාකච්ඡාවේදී ඔබතුමා කිව්ව මේ කාරණා ටික දැන් ඉටු කරගෙන යනවාද? ඉතින් මම හිතන්නේ මේක සදාකාලික YouTube නාලිකාවක්. මේක හොඳ අවස්ථාවක් වෙයි. අනිවාර්යයෙන්ම 2025 පළාත් පාලන මැතිවරණයේදී මගේ කොට්ටාශය මම ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සැලසුම් හදලා ඉවරයි. ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපි අනිවාර්යයෙන්ම හම්බෙමු ජයග්‍රහණය සමරන්නත් බලාගෙනම. හොඳයි. අපි අද කතා කළේ රවි අමරසිංහ ගුරුතුමා සමග. බොහොමත් ස්තුතියි ඔබතුමාට. අපි ඔබගේ දේශපාලනයට සුබ පැතුම් එක් කරනවා. බොහොම ස්තුතියි. මෙවැනි දේශපාලන කතාබහකින් යළිත් අපි හමු වෙමු. ආයුබෝවන්.